මිස්ට්‍රි of the Mind channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් පහළ තියෙන subscribe button එක click කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. අපේ අලුත්ම videos බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද අපේ මාතෘකාව වෙල්විචියා මිරාබිලිස්. ලෝකයේ තියෙන අද්භූතම සහ අමුතුම ශාක අතර විද්‍යාඥයන්වත් පුදුම කරන ශාකයක් ගැන ඔයා අහලා තියෙනවද? මේ ගහට තියෙන්නේ කොළ දෙකයි. හැබැයි අවුරුදු 2000කටත් වඩා ජීවත් වෙන්න පුළුවන්. කාන්තාරයේ දරුණු උණුසුම අතර තවමත් ජීවත් වෙන මේ ශාකය ලිවිං ෆොසිල් එකක් කියලා හඳුන්වනවා. මේ තමයි වෙල්විචියා මිරාබිලිස්. වෙල්විචියා මිරාබිලිස් කියන්නේ අද වෙනකම් ලෝකයේ තියෙන අద్භූතම ශාක වලින් එකක්. මෙය ප්‍රධාන වශයෙන් හමු වෙන්නේ නැමීබියා සහ ඇංගෝලා වල තියෙන නැමීබ් කාන්තාරයේ. මේ ශාකය මුලින්ම හොයාගත්තේ 1859 අවුරුද්දේ ෆෙඩරික් වෙල්විච් කියන ඔස්ට්‍රියානු ශාක විද්‍යාඥයා. ඔහු මේ ශාකය දැකලා මට දනගසා ඒ දෙස බැලීම හැර වෙන කිසිවක් කළ නොහැකි විය කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ශාකයට ඔහුගේ නමෙන් වෙල්විචියා කියන නම ලැබුණේ. මිරාබිලිස් කියන ලතින් වචනයේ තේරුම අද්භූත හෝ පුදුම සහගත කියන එක. ඒ කියන්නේ වෙල්විචියා මිරාබිලිස් පුදුම සහගත වෙල්විචියා කියන අදහස. ඉංග්‍රීසියෙන් මේක වෙල්විචියා වුණාට සාමාන්‍ය භාවිතයේදී ගස්ටම්බෝ කියලත් හඳුන්වනවා. අප්‍රිකානු ගෝත්‍රිකයන් මේකට කියන්නේ ක්වීබ්ලාර් කානිඩුට් කියලා. ඒකේ තේරුම කොළ දෙකක් මැරෙන්න බෑ කියන එකයි. මීට අමතරව බාරෝස්, කුරුබි, නයාන්කා වගේ නම් ගොඩක් විවිධ අප්‍රිකානු භාෂාවලින් මේ ගහට පාවිච්චි කරනවා. ඒ වගේම හෙරෙරෝ භාෂාවෙන් මේක හඳුන්වන්නේ ඔන්යන්ගා එහෙම නැත්නම් කාන්තාරයේ ලූණු විදිහට. මේ ගහේ තියෙන අමුතුම දේ තමයි මේකට තියෙන්නේ කොළ දෙකක් විතරයි. හැබැයි ඒ කොළ දෙක ගහේ සම්පූර්ණ ජීවිත කාලය පුරාවටම වැඩෙනවා. කාන්තාරයේ තියෙන දරුණු සුළං, වැලිකුණාටු, උණුසුම සහ වියලි කාලගුණය නිසා කොළ ඉරිලා, කැඩිලා වෙන් වෙනවා. ඒ නිසා බලන කෙනෙකුට මේ ගහේ කොළ ගොඩක් තියෙනවා වගේ පේනවා. සමහර වෙල්විචියා ශාකවල කොළ මීටර් 8කටත් වඩා දිග වෙන්න පුළුවන්. මේ ශාකයේ කඳ බොහොම කෙටි. ගොඩක් වෙලාවට පසට අල්ලලා වගේ තමයි පේන්නේ. වෙල්විචියා ජීවත් වෙන්නේ ලෝකයේ වියලිම සහ උණුසුම්ම කාන්තාර අතරින් එකක. එතන වර්ෂාව ගොඩක් අඩුයි. හැබැයි මේ ශාකයට ජීවත් වෙන්න අමුතු හැකියාවක් තියෙනවා. රාත්‍රිය සහ උදේ පාන්දර කාන්තාරයේ ඇතිවන ෆාග්, ඒ කියන්නේ මීදුමෙන් තෙතමනය ලබා ගන්නවා. දිග කොළ වලින් ජලය උරාගෙන ජීවත් වෙනවා. ඒ වගේම මේ ශාකයේ මුල් ගොඩක් ගැඹුරට යන නිසා පසයට තියෙන තෙතමනයත් ලබා ගන්න පුළුවන්. විද්‍යාඥයන් කියන විදිහට වෙල්විචියා කියන්නේ ලිවිං ෆොසිල් එකක්. ඒ කියන්නේ ඩයිනෝසරස් කාලේ ඉඳන් පැවතගෙන ආපු ඊටාම පරණ ශාක වර්ගයක්. මේ ශාකයේ පරම්පරාව මිලියන 100කටත් වඩා පැරණි කියලා විශ්වාස කරනවා. 2021 පර්යේෂණවලට අනුව වසර මිලියන 86කට පෙර සිදු වූ දරුණු පාරිසරික ආතතීන් නිසා මෙයාගේ ජෙනෝමය සම්පූර්ණයෙන්ම වගේ නැවත සැකසීමකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අධික උෂ්ණත්වය සහ දරුණු නියගයන් පවතින කාන්තාර පරිසරයක ඉතා අඩු වර්ෂාපතනයකින් මීදුම් ජලය මත පමණක් යැපෙමින් ජීවත් වෙන්න පුළුවන් පුදුමාකාර ජානමය හැකියාවක් මේ ගහට ලැබිලා තියෙනවා. වෙල්විචියා ගස්වල මේල් ප්ලාන්ට්ස් සහ ෆීමේල් ප්ලාන්ට්ස් වෙන වෙන්න පවතිනවා. ඒ කියන්නේ පිරිමි සහ ගැහැණු ශාක වෙන වෙනම තියෙනවා. මෙයාලා ප්‍රජනනය කරන්නේ මල් වලින් නෙමෙයි. කෝන්ස්,
ඒ කියන්නේ කේතු හරහා තමයි ප්‍රජනනය කරන්නේ. ඒ නිසා මේ ශාකය ජිම්නොස්පර්ම් කාණ්ඩයට අයිති වෙනවා. ඒ වගේම මේ කේතු වලින් වැහෙන පැණිවලට ආකර්ෂණය වන මැස්සන් සහ බඹරුන් වැනි සතුන් මගින් තමයි මේ වගේ පරාගණය සිද්ධ වෙන්නේ. හැබැයි මේ ශාකයටත් අනතුරු තියෙනවා. ඇස්පර්ගිලස් නයිජර් කියන දිලීරය මේ ශාකයට ආසාදනය වෙන්න පුළුවන්. ඒ දිලීරය විශේෂයෙන්ම බීජ ඒ කියන්නේ වෙල්විචියා කේතු වලට හානි කරනවා. මේ ඇස්පර්ගිලස් නයිජර් කියන්නේ ලූණු වල තියෙන කළු පාට කුඩු වගේ ඒවා. ඒවා නිසා ශාක වර්ධනයටත් බාධා ඇති වෙන්න පුළුවන්. මේ වෙනකොට මේක පාලනය කරන්න ටෙබුකොනසෝල් කියන දිලීරනාශකය පාවිච්චි කරනවා. වෙල්විචියා බීජ අධික උෂ්ණත්වයටත් ඔරොත්තු දෙනවා. සෙල්සියස් අංශක 80කටත් වඩා උණුසුම තිබුණත් මේ බීජවලට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම අධික සීතල තත්ත්වවලටත් ඔරොත්තු දෙනවා. සෙල්සියස් අංශක -20ක් වැනි අධික සීතලකට උනත් කිසිම හානියක් නැතිව ඔරොත්තු දීලා දීර්ඝ කාලයක් ගබඩා වෙලා තියෙන්න මේ බීජවලට පුළුවන්. මේ ශාකය නැමීබියානු සංස්කෘතියට කොච්චර වටිනවද කියනවනම් නැමීබියාවේ රාජ්‍ය ලාංඡනයේ පහළින්ම වැලි කඳු මත වැවෙන වෙල්විචියා ශාකය පැහැදිලිවම සටහන් කරලා තියෙනවා. අතීතයේදී අප්‍රිකානු ආදිවාසීන් මේ ශාකයේ කේතුව අමුවෙන්ම ආහාරයට ගන්න හෝ උණුසුම් අලු මත පුලුස්සාගෙන කන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඇංගෝලාවේ තියෙන මේ ශාක වඩාත් හොඳින් ආරක්ෂා වෙලා තියෙන්නේ පුදුම විදිහකට. ඒ තමයි ඇංගෝලියානු සිවිල් යුද්ධයෙන් පස්සේ ඒ ප්‍රදේශවල වලලලා තියෙන බිම් බෝම්බ නිසා මිනිසුන් ඒ කලාපවලට යන්නේ නැති හින්දා මේ ගස් මිනිස් ක්‍රියාකාරකම් වලින් බේරිලා ආරක්ෂා වෙලා තියෙනවා. කෙසේ වෙතත් කාන්තාරයේ ජීවත් වන ඔරික්ස්, ස්ප්‍රින්ග්බොක්, සීබ්‍රා සහ බ්ලැක් රයිනෝසිරස් වගේ සතුන් මේ ශාකයේ කොළ ආහාරයට ගන්නවා. වෙල්විචියා ශාකයට ඒකෙන් සාමාන්‍යයෙන් ලොකු තර්ජනයක් වෙන්නේ නැහැ. මොකද එහි කොළ ජීවිත කාලය පුරාවටම දිගටම වැඩෙනවා. නමුත් අධික ලෙස හානි වුණොත් දේශගුණ විපර්යාස සහ රෝග එක්ක එකතු වෙලා මේ ශාකයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. දැනට මේ විශේෂය වඳවීමේ ශනික තර්ජනයකට ලක් වෙලා නැතත් අනාගතයේදී සිදුවන අධික දේශගුණික විපර්යාස සහ රෝගවලට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. කොළ දෙකක් විතරක් තියෙන අවුරුදු දහස් ගණනක් ජීවත් වෙන කාන්තාරයේ මැද තවමත් ජීවිතය ගෙනියන වෙල්විචියා මිරාබිලිස් කියන්නේ ස්වභාධර්මයේ විශිෂ්ටම අභිරහස් වලින් එකක්. ඔයා මේ ගහ ගැන කලින් දැනගෙන හිටියද? ඔයාට හිතෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. තවත් මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.